උඹලට අද විපක්ෂයන්ට එන ගේ මත්තේ අද තෙල් මිලේ කේස් එක. හරිද? මං එක දවසක් දැම්මා වීඩියෝ එකක් වෙලාවට. මේක ඇවිල්ලා 95 ඔක්ටේන්. ඒ කියන්නේ 58යි 760යි. මේක පහෙන් වැඩි කරන්න ඕනේ. හරිද? එතකොට මෙතන තියෙනවා තව 91 ඔක්ටේන් එක. 57යි 760යි පහෙන් වැඩි කරන්න ඕනේ. මේ තියෙන්නේ ඩීසල් 58යි 765යි. හරිද? ඔන්න අද දිනේ හරිද? අද ඇවිල්ලා මාර්තු 10 බලපන් තෙල් මිල අද කොහමද කියලා මේ රටේ. හරිද? පිලිපීනේ. ඔන්න බලපන්. පේනවද? ඩීසල් අයි 95 ඔක්ටේන් 67යි 730යි අන්ලීඩඩ් 66යි 730යි ඩීසල් 74යි. පේනවද වෙනස? උඹලා කියයි ලංකාවේ තමයි තෙල් මිල ඉහළට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඔන්න බලාගනින් දැන්. මේ තියෙන්නේ මචං වෙනස. හරිද? මේ මාර්තු 5 වෙනිදා මෙහි 58යි 760යි මේ පේස් වලින් මේක පහෙන් වැඩි කරන් පස්සේ 293ක් එනවා. හරිද? එතකොට මචං අද ඇවිල්ලා 336ක් වෙනවා. මොකද ලීටරේ මිල ඇවිල්ලා 60යි 67යි 730ක් වෙනවා. හරිද? එතකොට මේ 91 එක ඇවිල්ලා 57යි 760යි එදා මාර්තු 5 288යි වෙලා තියෙන්නේ. අද මචං 91 වෙලා තියෙන 66යි 730ක්. එතකොට ලංකාවේ සල්ලි වලින් 331යි 750ක් වෙනවා. හරිද? එතකොට එදා ඩීසල් තිබිලා තියෙන්නේ 58යි 765යි. මේක පහෙන් වැඩි කරාම රුපියල් වලින් 293යි 725ක් වෙලා තිනවා. අද වෙලා තිනවා ඩීසල් 74යි 770ක්. මේක පහෙන් වැඩි කරාම 373යි 750ක් වෙලා තිනවා රුපියල. හරිද? රුපියල් වලින්. එතකොට දැන් ලංකාවේ රුපියල් 20 ගානට නහයෙන් අඬනවා වුන්. හරිද? විපක්ෂයේ පකයි. ඔන්න වෙනස. හරිද? රුපියල් වලින් 43යි 750ක් අදට වැඩි වෙලා තියෙනවා. හරිද? එතකොට 91 එක 43යි 750ක් වැඩි වෙලා තියෙනවා රුපියල් වලින්. ඩීසල් අද මේ වෙනස වෙලා තියෙනවා රුපියල් 80යි 725ක්. හරිද? ඉතින් මුළු ලෝකෙම බං ලංකාව විතරක් නෙමෙයි මතක තියාගනින්. ගොබ්බයෝ